දන්නවා මෙන්න මේ වදමලින් හිඳින වදමල් තෙල් එකක් මම ඔබේ අතට ලැබෙන සැලසුව මීට කාලයකට ඉහත ඉඳන්. අන්නේ තෙල් එක ගෙන්නගෙන දෙමෝපියෝ තමන්ගේ දරුවන්ගේ හිසට දාලා තමන්ගේ දරුවන්ගේ හිස සම්බන්ධව තිබුණු රෝග හොඳ කරගත්තා. මොනවද ඒ රෝග? කම්මැලිකම, අලසකම, කියන කිසි දෙයක් මතක නැහැ. පරිකල්පනයක් නැහැ. සෙම පීනසේ, හතිය, එතන ගියාම ස්නායු ආබාධ, ඇස් පේන්නේ, ඔළුව කැප. මේ ලෙඩ ටික තියාගෙන ළමයේ කොහොමද අධ්‍යාපනයක් හරියට කරන්නේ? හැම තිස්සෙම මනසයි හිතයි වැඩ කරන්නේ. ඒ තමන්ට ලැබෙන තමන්ට දැනෙන මේ වේදනාව කොහොමද නැති කරගන්නේ? ඒක නිදා ගන්නවා කියන්නේ ඒක කොහෙට හරි වෙලා ඇලවෙලා හේතු වෙලා ඉන්නේ. ඒතකොට අධ්‍යාපනයේකට එහෙම නැත්නම් මේ විශ්වයේ සත්‍යයක් හොයන්න, විශ්වයේ ශක්තියක් ගන්න, විශ්වයේ සත්‍ය හොයාගෙන යන්න. මේ ළමයින්ට අවකාශයක් ලැබෙන්නේ නැහැ. මේකට ප්‍රධානම හේතුව මොකද්ද? ගැඹුරින් තේරුම් ගන්න. ගැඹුරින්ම තේරුම් ගන්න. රසායනික දේවල්. රසායනික කෑම වර්ණක දාලා, කලරින් දාලා, කල් තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරලා, එතනින් ගියාට පස්සේ රසකාරක එකතු කරලා හදපු කෑම. ළමයි තුන් වේල කරනවා. ඉස්කෝලේට යනකොට කෑම පෙට්ටියට දාලා දෙන්නේ ඒක ගෙනියන්න කියලා. පන්තියට යනකොට කෑම පෙට්ටියට දාලා දෙන්නේ ඒක ගෙනියන්න කියලා. ඒක තමයි ළමයා කන්නේ. උපන් දවසේ ඉඳන් මරණකම්ම හිසේ ඉඳන් දෙපතුල දක්වාම රසායනික දේවල් ගන්නවා. ස්නායු පද්ධතිය විනාශ වෙනවා. රසකාරක දේවල් මේ දේවල් වලින් ශරීර අභ්‍යන්තරයට දාගන්න විස නිසා පිළිකා. මම මෙන්න මේ පත්‍රිකාවේ වුණ මේ තෙල් එකත් එක්ක මේකේ මොකද තියෙන්නේ? පිළිකා. ස්නායු ආබාධය කොහොමද හොඳ කරගන්නේ? ගැඹුරින් තේරුම් ගන්න. ළමයින්ට ස්වභාවික දේවල් හැමතිස්සෙම කන්න දෙන්න. පොන්න දෙන්න. පුරුදු කරන්න. මේ ස්වභාවය ස්වභාව ධර්ම පුරුදු කරන්න. නැත්තම් ළමයි කොහොමද මේ විශ්වයේ ශක්තියක් හොයාගෙන යන්නේ? සල්ලි පස්සේ දුවන්න, අධ්‍යාපනයේ පස්සේ දුවන්න, තානාන්තර පස්සේ දුවන්න බොරු වැඩ කරන්න එපා පුතේ. එහෙම දේවල් මේ විශ්වයේ නැහැ. මේ විශ්වයේ තියෙන ඇත්ත හොයන එක පමණයි. හැබැයි මේ ළමයි අනාථ කරන්න එපා. ඔබේ වගකීමක් මේ ළමයින්ට ඇත්ත අවබෝධ කරලා දෙන එක. මේ වදමල්ල කියන්නේ මේ වදමල් තෙල් එක මගෙන් මට කියලා හැමතිස්සෙම ගෙන්න ගන්නත් එපා පුතේ. මොකද මට වදමල් හොයන්න නෑනේ. එහෙම වදමල් නෑ හොයන්න. ඔබ ගෙදර හදාගන්න මේ වදමල් ටික අරගෙන හොඳට පොඩි කරලා තෙල් ටිකක් දාලා ඉඳගෙන පදමක් හදාගන්න. පළවෙනි දවසෙන් දෙකකින් බැරි වෙයි. ටික දවසක් යනකොට අතට පදමක් හම්බෙයි. අන්න ඒක ඔබේ හිසට ඔබේ දරුවා හිසට දාන්න. වදමල්ලිත් කොහෙන් හරි ගෙනල්ලා කඩලා ගෙදර මල් පෝච්චිකාරේ මේ මං ඉඳගෙන තියෙන වගේ ඉඳ ගන්න. එන්න වදමල දෙක තම්බල වතුර ටික බොන්න දෙන්න ළමයි. ඔබත් බොන්න. ඔය හිස සම්බන්ධව තියෙන රෝග නැති වෙලා යනවා. සෙම සම්බන්ධව තියෙන රෝග නැති වෙලා යනවා. ඔබ නිරෝගී වෙන්න. නේද? මේ ළමයිගේ ජීවිත විනාශ කරන්න එපා. ඔබ සතුව වගකීමක් යුතුකමක් තියෙනවා. මේ ළමයි ආරක්ෂා කරගන්න. කැන්සර් හැදෙන්නේ නැති, ස්නායු ආබාධ නැති, නිරෝගීමත් දරුවෙක් හදන්න. අද උපදින දරුවෝ තව අවුරුදු 40ක් ජීවත් වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව ඒ ළමයා ස්වභාවිකත්වයෙන් ඈත් වෙලා කෘත්‍රිම දරුවෙක් බවට පත් වෙලා, රසායනික දේවල් කන බොන දරුවෙක් බවට පත් වෙලා. එහෙම දරුවෙක් මේ සමාජයේ පවතීද? ඔබ හිතන්න ගැඹුරින්. එහෙම ළමයෙක් මේ සමාජයේ පවතින ඉඩකඩක් නැති තැන කොහොමද පවතින්නේ? ඕනම දෙයක් පවතින එතන ඉඩක් තියෙනවා. ඉඩක් නැති තැනක පවතින්න බෑ. අද ළමයට වෙලා තියෙන අන්නේ ඉරණම, අත් වෙලා තියෙන ඉරණම අන්නේ ඒක. ඔබ ගැඹුරින් තේරුම් ගන්න. ඔබටයි ඒක තේරුම් ගන්න. මොකද ඔබේ දරුවා ඔබයි දරුවට මාර්ගෝපදේශය දෙන්නේ. ඔබයි දරුවා ඉස්සරහට අරගෙන යන්නේ. දරුවා මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මේ විශ්වයට ඇවිල්ලා ඉතා කෙටි කාලයක්. මේ කෙටි කාලයක් ඇතුළත මොනවද ළමයි දන්නේ? හැම දෙයක්ම දකින හැම නාම රූපයක්ම හඳුනා ගන්න ගමන් ඉන්නේ. ශබ්දයක්ම හඳුනා ගන්න ගමන් ඉන්නේ. මේ දේවල් හරියට නිවැරදිව කියලා දෙන එක නෙමෙයිද ඔබේ යුතුයකම. ඔබ හොඳට හිතන්න. ඔබ යන්නේ හීන පස්සේ. ඔබට තියෙන ලොකු හීන. ඔය ඔබේ ජීවිතේ ඔබ ළඟා කරගන්න කැමති ආශාවල් පස්සෙම නේද මේ ළමයිතුත් එන්න බලන්න. නිකන් නැවතිලා හිතලා බලන්න. ඔබ ඔය ආශාවල් පස්සේ ගිහිල්ලා ඔය සබෑ කරගන්න පුළුවන් එකම ආශාවක්වත් අපිට මරණකොට අරන් යන්න පුළුවන්. ඔක්කොම තියලා නේද යන්නේ. හැබැයි ඔය ටිකම නේද තමන්ගේ දරුවත් ඉගෙන ගන්න. නේද? දෙමෝපිය යන්නේ කොයි පාරේද ඒ පාර තමයි ළමයිතුත් යන්නේ. හොඳට තේරුම් ගන්න. ස්වභාවය, සබාදාම, ආදරය, කරුණාව, මෛත්‍රිය, දයාව ළමයින්ට ගැඹුරින් කියලා දෙන්න. මේ දේවල් ළමයි දැනගන්න ඕන. දෙමෝපියගෙන් නැතුව කාගෙන් දේ ළමයි ඒව දැනගන්නේ. නේද? ඔගොල්ලෝ අවබෝධ කරගන්න. ඔගොල්ලෝ යමන කදාගන්න එක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ළමයින්ට හරි පාර කියලා දෙන්න. නේද? අන්න ඒකයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. ඒකයි මම මෙච්චර ඔයගොල්ලෝ කෑ ගහලා කියන්නේ. කියන දේ පුළුවන් නම් තේරුම් ගන්න. මේ ළමයින්ගේ ජීවිත සුරක්ෂිත කරගන්න. තේරුම් ගන්න. ඇත්ත හොයාගෙන යන්න උදව් කරන්න.